මේ අද රෑ කෑම එක ඔන්න ඉතින් හාල් ටිකත් හොදලා ලිප තියාගත්තා. දැන් හදන්නේ සෝයා මීට් කරි එකක් හදාගන්න. ඉතින් මම අද කිරිකොස් මාළුවක් තමයි හදාගන්න හදන්නේ. මේ සෝයා එක හරිම රසයි ළමයි. ඉතින් ඔන්න මම මේ සෝයා එක කොස් මාළුවක් හදාගන්න විදිහටම තමයි හදාගන්නේ. ඉතින් සෝයා ටික ලුණු ටිකක් දාලා මේ විදිහට තම්බලා මිරිකලා අරගෙන කොස් මාළුවේ විදිහටම අවශ්‍ය දේවල් එකතු කරලා මම මේක මිටි කිරි ටිකක් දාලා ලිප තියාගෙන චුට්ටු වෙලාවක් ඉතින් උයා ගන්නවා. උයාගෙන ඉදුණට පස්සේ කොස් මාළුවට වගේම සුදු ලුණු ටිකක් හරදවලා අබ චුට්ටුකුත් දාලා මේකට එකතු කරගන්නවා. ඉතින් හරිම රසයි එතකොට. ඔන්න ඉතින් බත් එකත් ඉදිලා මම අද තියාගත්තේ කීරි සම්බහාල් එක. ඉතින් මේ මෙනු එකට ඒක තමයි ගැලපෙනම හාල් එක. ඔන්න ඉතින් දැන් සෝයා එක ඉදලා තියෙන්නේ පේනවනේ. හරිම රසයි මේක ළමයි. ඔයාලත් මේ විදිහටම හදලා බලන්න. ඊට පස්සේ මම සම්බෝලයක් හදාගන්නවා ළමයි. ඔන්න ඉතින් සම්බෝලේ හදන විදිය නම් අරගෙන වෙන හැමෝම දන්නවනේ. ඊට පස්සේ ඔන්න දැන් මම මාළු ටිකක් බෙදගන්න තමයි හදන්නේ. ඉතින් මම මාළු ටික කලින්ම සුද්ධ කරලා ලුණු මිරිසක් දාලා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර ඇති මම මේක හදලා තියලා. ඉතින් මම දැන් මේක මේ විදිහට බෙදගන්න තමයි හදන්නේ. ඉතින් මම දැන් මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බෙද ගන්නවා. ඉතින් මේ විදිහට හදලා බලන්න හරිම රසයි ළමයි. ඉතින් ඔන්න මම දැන් කැම ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මුලින්ම ඔන්න හස්බන්ඩ්ගේ කැම එක තමයි මේ බෙදන්නේ. ඉතින් ළමයි මම හිතනවා අදත් මගේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහලා එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි. හොව් ළමයි. ඉතින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි පහලින් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහලා එන්නම්.